අමතක වී යන හෙළ අවුරුදු ගෘහස්ත ක්‍රීඩා සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ එලිමහන් ක්‍රීඩා වගේම නිවස තුළට වී පවුලේ සැමට එකට එකතු වී කළ හැකි ඉතා රසවත් සාම්ප්‍රදායික ක්‍රීඩා රාශියක් අප සතුව පවතී. නමුත් අද වන විට තාක්ෂණයත් සමග මෙම වටිනා ක්‍රීඩා අපෙන් ඈත්වෙමින් පවතී. මෙම වීඩියෝවෙන් අතීතය සිට පැවත එන දැනට අමතක වී යමින් පවතින ජනප්‍රිය ගෘහස්ත ක්‍රීඩා කිහිපයක් මෙම වීඩියෝවෙන් ඔබට දැනගත හැකියයි. පංච දැමීම, ඔලින්ද කෙලිය, දාම් ඇදීම, නෙරිංචි ඇදීම, පංච දැමීම යනු සිංහල අවුරුදු කාලයේ ගෘහස්තව කරන වඩාත්ම උද්‍යෝගිමත් ක්‍රීඩාවයි. මෙය වාසනාව මෙන්ම උපක්‍රමශීලී බව එකට මුසු වූ ක්‍රීඩාවකි. ඔලින්ද කෙලිය යනු ශ්‍රී ලාංකීය කාන්තාවන් අතර අතීතය සිටම අතිශය ජනප්‍රිය වූ ඉතාමත් සංවේදී සහ මනස වෙහෙසවා කරන ක්‍රීඩාවකි. නෙරිංචි ඇදීම යනු සිංහල අලුත් අවුරුදු සමයේදී මෙන්ම අතීත ගැමියන් විවේකී වේලාවලදී බුද්ධිය මෙහෙයවා ක්‍රීඩා කල් ඉතා පැරණි සාම්ප්‍රදායික ගෘහස්ත ක්‍රීඩාවකි. ඔබේ ප්‍රියතම අවුරුදු ගෘහස්ත ක්‍රීඩාව කුමක්ද? කමෙන්ට් එකකින් අපට කියන්න. වීඩියෝවට ලයික් කර මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.